Ayo putih. Ya. අද දවසේ උදෙන්ම තියෙන්නේ මට කැවුම් හදන වැඩේ. ඉතින් ඒ හින්දා මම කරේ උදෙන්ම පොඩි එක්කෙනාට කවලා හස්බන්ඩ් එක්ක යාව එළියට යවුවා. තෙල් තාච්චියක් එක්ක වැඩේ කරන හින්දා ටිකක් විතර බයයි. මොකද පොඩි එක්කෙනා එකපාරට එන්න පුළුවන්. එහෙම හිතලා හස්බන්ඩ් එයාව එක්කගෙන එළියට ගියා. ඉස්සෙල්ලම මම හැඳි කැවුම් වලට සීනි පැණි එක හදා ගන්නවා. මෙතන මම හතු සීනි ග්‍රෑම් 170ක් ගත්තා. මේ කප් එකේ කටගාවට වගේ වෙන්න ගත්තේ. මම කැවුම් ගෙඩි 12ක් 15ක් වගේ තමයි හදන්න හිතාගෙන ඉන්නේ. මේ වෙලාවේ හස්බන්ඩ් බබයි තාපව ආවා. මොනවද මන්ද ගෙදර දාලා ගිහිල්ලා ඒක ගෙනියන්න. මේ හතු සීනි ග්‍රෑම් 170න් කොටසක් දාලා මම සීනි පැණි හදා ගන්නවා. ඉතින් ලොකු කැවුම් ප්‍රමාණයක් හදන්න හිතාගෙන නැහැ. මොකද කැවුම් ඇසෙට තියන්න විතරක් මට තිබුණොත් ඇති. හස්බන්ඩ් මමයි කැමති නැහැ වැඩි කැවුම් කන්න. දැන් සීනි ටික කැරමල්ලා තියෙන්නේ. මම මේ වෙලාවේ උණු වතුර ටිකක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ ඉතුරු සීනි ටික තියෙනවනේ. ඒ ටිකත් මේකට එකතු කරලා වතුර මිලිලීටර් 200ක් විතර මේකට එකතු කර ගන්නවා. මේ ප්‍රමාණය හොඳටම ඇති මට පිටි ටික අනා ගන්න. මෙන්න මේ ප්‍රමාණයට සීනි පැණි ටික හැදුනට පස්සේ මම ලිප ඕෆ් කරලා මේක කෝල් වෙන්න පැත්තකින් තියනවා. හරි අපි ඒක කෝල් වෙනකම් පිටි මිශ්‍රණය හදාගෙන ඉමු. මම මෙතන ගන්නේ හාල් පිටි වලින් ග්‍රෑම් 100ක්. ඒ ප්‍රමාණයෙන්ම පාන් පිටි ග්‍රෑම් 100කුත් ගන්නවා. මේ දෙකම හොඳට පෙනෑරිකින් හල්ලා ගන්න. ගෙදර කොටපු හාල් පිටි නම් දෙපාරක් තුන් පාරක් විතර හල්ලා ගන්න. මේ දැන් මම එකතු කරන්නේ පාන් පිටි. ඊට පස්සේ එකට මම සෝදුරුයි මහදුරුයි ලුණු කුඩු චුට්ටකුයි එකතු කරලා මික්ස් කරනවා. සීනි පැණි එකත් කෝල් වෙලා තියෙන්නේ. මම මේ වෙලාවේ සීනි පැණිත් ටික එකතු කරගන්නවා. ඔයත් ඉස්සෙල්ලාම කැවුම් හදන්න ආසාවෙන් ඉන්නවා නම් මේ වගේ පොඩි ප්‍රමාණයක් අරගෙන ඉස්සෙල්ලා try කරලා බලන්න. අවසානෙට මම අතිනුත් මේ විදිහට විනාඩියක් විතර හොඳට මේක මික්ස් කරගත්තා. මේක මේ වෙලාවෙම අපි හදන්නේ නැහැ. මම මේක පැය දෙකක් විතර ඊට පස්සේ වහලා තිබ්බා. මම එතකන් පැය දෙක යනකම් මම බැලුවේ කොකිස් ටික හදන්න. මොකද චුටි පුතා ආපහු එන්න කලින් මම වැඩ ටික ඔක්කොම ඉවර කරන්න ඕනේ. කොකිසුත් ඒ වගේම තමයි පොඩි ප්‍රමාණයක් තමයි හදන්නේ. මෙතන මම ගන්න හාල් පිටි ග්‍රෑම් 100ක්. මොකද මෙහි කවුරුද එන්නේ නැහැ. කාටවත් ලීව් නැහැ. හැමෝම තමන්ගේ ලීව් වලින් තමයි ලීව් දාගන්න ඕනේ. අපේ යාළුවෝ ඔක්කොමලා වර්ක් කරන කට්ටිය ඉන්නේ. ඉතින් ගොඩක් කට්ටිය එදාට ඔෆිස් යනවා. ඒ නිසා යාළුවෝ දෙන්නෙක් විතර ඉන්නවා. ඒ දෙන්නට මම කැවිලි ගිහින් දෙනවා.
වැඩි මේ පිටියකට එකතු කරගන්නවා. ඊට පස්සේ පිටියකට කහයි ලුණු කුඩුයි එකතු කරගන්නවා. ලුණු කුඩු එකතු කරගන්නකොට ඔයාලගේ රසායන එකතු කරගන්න. ඊට අමතරව තව පොඩි දෙයක් මම එකතු කරගන්නවා සීනි. හැමෝම සීනි එකතු කරගන්නේ නැහැ කොකිස් වලට. මගේ සීනි එකතු කරගෙන ලොකු කැමැත්තක් නැහැ. මොකද අපි පුරුදුලා ඉන්නේ සීනි නැතුව. හැබැයි හස්බන්ඩ් ආස සීනි එකතු කරලා. මොකද එයාලා ඉන්න පැත්තේ සීනි එකතු කරගන්නවා කොකිස් වලට. මම නම් ලොකු කැමැත්තක් නැහැ. ඒ වුණාට හස්බන්ඩ්ට ආස නිසා මම සීනි මේ සැන්දක් විතර වගේ පොඩි ප්‍රමාණයක් එකතු කරගත්තා. මේ සැන්දට වඩා ටිකක් අඩුවෙන්. මම මේ එකතු කරගන්නේ කඩේ තියෙන පිටි කළ පොල් කිරි දිය කරලා. මම කලින් මේක හැදුවා ගිය අවුරුද්දේ. දෙපාරක් තුන් පාරක් මේ හැදුවා. එහෙම රසයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. එහෙම කිසි ප්‍රශ්නයක්වත් නැහැ. මම ටිකක් මේක උකු ගතියට ගන්නෙ නැහැ. දියාරුවට තමයි ගත්තේ. කරපිංචා ටිකකුත් දැම්මොත් හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ කරපිංචා පොඩ්ඩකුත් මම එකතු කරා මේ විදිහට හේනියට ලියලා. කොකිස් ගොඩක් තුනියට තියෙන ඕන නිසා මම ගොඩක් පොල් කිරි එකතු කරගත්තේ මේ විදිහට. දැන් අච්චු වැහෙන ප්‍රමාණයට තෙල් එකතු කරලා කොකිස් බදින්නයි යන්නේ. මේ අතර මම බබාගේ දවල් කෑම එකත් හැදුවා. මොකද දැන් එයා තව ටිකකින් ගියේ. ඊට පස්සේ යාට කවල අපි වොෂ් එකක් දාගෙන ආපහු එළියට යන්නත් ඕනි. මොකද චූටි බබාට අපි අවුරුද්දට තාම මොකුත් ගත්තේ නැහැ. අපිට නැති වුණත් එයාට මොන හරි අරන් දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා බබාට ඇඳුමක් ගන්නත් එළියට යන්න ඕනේ. ඉතින් මම පොඩි බබාගේ කෑම එකත් හදලා ඉක්මනට කොකිස් ටිකක් හැදුවා. මේ තියෙන පැය දෙකකට පස්සේ අපේ හැන්දිකෑම මිශ්‍රණය මේක පැය දෙකකට පස්සේ යාළුවනේ මේක පොඩ්ඩක් මේ උකු වගේ වෙනවා. ඒ වෙලාවට ආපහු මේකට ඇල් වතුර ටිකක් එකතු කරන්න. මම මෙතන මිලිලීටර් 40ක් වගේ ප්‍රමාණයක් වගේ එකතු කරගත්තා. මේ සීනි උණු කරපු භාජනයට වතුර ටිකක් දාලා තමයි මම ගත්තේ. දැන් මේක තමයි මගේ කැවුම් හදන පදම. වතුර වැඩි වුණාද කියලා හිතුණා. බලමු අපි හදනකොට මොනවා වෙයිද කියලා. කොකිස් ටික හදපු තෙල් ටිකෙම තමයි මම කැවුම් ටිකත් හදාගන්නේ. මට පළවෙනි කැවුම දාලා පිපෙන්නේ නැති වුණාම තමයි මතක් වුණේ. මට තෙල් අඩු කරන්න අමතක වුණා. තෙල් මෙච්චර ගොඩක් දාගන්න එපා. පොඩි ප්‍රමාණයක් තමයි තෙල් දාගන්න ඕනේ. නැත්තම් කැවුම පිපෙන්නේ නැහැ. නිකන් රොටියක් වගේ හිටිනවා. බලන්නකො මේ මගේ පළවෙනි කැවුම. මේක මැද ගාන්ටර් පිම්බිලා ලස්සන හැඩයකට එන්නේ නැහැ. මේ බලන්න ඒක රොටියක් වගේ වුණා. මේ තෙල් ටික අඩු කරාට පස්සේ බලන්නකෝ ඒ කැවුම එන විදිය. මේ විදියට මට කැවුම් ගෙඩි 13ක් වගේ හදාගන්න පුළුවන් වුණා. ඒ ටික ඇති හොඳටම මගේ කැවුම් මේසෙට. ඉතින් ඔන්නෝම තමයි මම ටට්ටක් ගාලා කොකිසුවේ හැන්දි කැවුම් හැදුවේ. අසනීප පිට මේ කරගත්ත මට හොඳටම ඇති. දැන් නම් හොඳට මහන්සි. ඒත් අවසහපෝ එළියට යන්නත් ඕනේ. මොනව කරන්නද නේ? මේ අතර අපේ චූටි බබයි හස්බන්ඩ්යි ආවා. ඊට පස්සේ බබාටත් කවලා අපි තෝෂ එකක් දාගෙන බබාට තෝෂ එකක් දාලා අපි ඔක්කොමලා ගියා. ඊට පස්සේ බබාට කිට් එකක් ගන්න. ඒ වැඩ ටිකත් අපි ඉක්මනට කරගත්තා. බබාටත් ඇඳුමක් ගත්තා. අපි දෙන්නටත් ගත්තා.
දැන් නම් අපි 3 දෙනාටම ඕනුනේ ඉක්මනට ගෙදර එන්න. මොකද හොඳට මහන්සි. මමත් දවසම උදේ ඉඳන් හිටගෙන බබයි හස්බන්ඩ්ුත් එළියේ හිටියේ. ඊට පස්සේ ආයෙමත් දැන් එළියට ආවා. බබාටත් මහන්සි. නිදා ගන්න තමයි ඔන්ලා තිබුණේ. ලංකාවේ වගේ අපිට අවුරුදු මෙහෙ නැති වුණත් එහෙම කියලාත් බැහැනේ. අලුත් ඇඳුම් ගත්තට යන්න දිහස් නැහැ කියලා අලුත් ඇඳුම් ගන්න නැති වෙනවත් බෑනේ. චූටි බබා පාවෝ අපි මේ දේවල් අපේ පොඩි කාලේ වින්දා. ඒ දේවල් දැන් අපි නොකර හිටියොත් ඒ දේවල් අපිටත් එහෙම අමතක වෙලා බබාලේ මොකවත් දන්නේ නැතුව යනවා. ඒ හින්දා අපි එක දෙයක්වත් අපේ ලයිෆ් එකේ දේවල් අපි මිස් කරන්නේ නැහැ. පොඩි දේවල් හරි චූටියට අපි සෙලිබ්‍රේට් කරනවා. ඒක අපි අමතක කරන්නේ නැති දෙයක්. චූටි බබා පාවෝ අන්තිමට යට ඇවිදින්නත් බෑ කියලා කිව්වා. ඊට පස්සේ උනේ මට වාසි සහගත දෙයක්. මගේ චේන් එක කැඩිලා තිබුණේ. ඉතින් හස්බන්ඩ් මගේ චේන් එක අරගෙන ඇවිල්ලා තියෙනවා මම දන්නේ නැහැ. ඔක්කොම වැඩ ටික ඉවර කරලා මේක තියෙන අපේ ගෙවල් ළඟමයි. ගෙදර එන ගමන් ටක් ගාලා එතෙන්ට ඇවිල්ලා මගේ චේන් එක මාරු කරගත්තා. මම ඒක අවුරුදු 5 වෙලා කරගෙන හිටියේ හැමීට. මොකද මේ කලබලාස්සේ අසනීපාස්සේ මේ වැඩ කරගන්න බැරි නිසා ඒත් පව් හස්බන්ඩ් එක ගෙනල්ලා තිබුණා. අපි ඊට පස්සේ මෙතන ක්‍රවුඩ් එකත් වැඩි. ආපහු හැරෙන්නත් හදලා ඒත් කමන්නේ ආපහු ඉඳ මාරු කරගෙනම යමු කියලා චේන් එකත් එතනින් මාරු කරගෙනම අපි ආවා. පේනවනේ මටත් වඩා සතුටකින් ඉන්නේ මෙයා. සපත් දාන්නත් බෑ කිව්වා. ඒවත් ගලවලා තමයි ආවේ. ඉතින් එයාගේ නිදහස එයාට විඳින්න දීලා මම අපි ඉතින් මේ විදිහට බලාගෙන හිටියා. මේ තමයි චේන් එක අරන් දුන්න. මේ තමයි 12 වෙනිදා දවසේ අවසානයේ චූටි බබා නම් දැන් නිදි. අපි දෙන රෙඩියුඩේ මෙයාට ගත්ත ටෝයි එකක් පැක් කරන්න. මොකද අලුතෙන් ගත්තට එයාට ඒක තේරෙන්නේ නැහැනේ අවුරුදු කියලා. එයා සතුටු වෙන්නේ ටෝයි එකක් හමුනොත් තමයි. ඉතින් අපි රැපින් පේපර්ස් ඔක්කොම අරගෙන මේක රැප් කරන්න කියලා බලනකොට මේ රැපින් පේපර් එක මදි. ඉතින් හස්බන්ඩ් මට හොඳටම හිනා වුණා. ඒක උතර තිබුණ හින්දා මම හිතුවේ නැහැ මෙහෙම මදි වෙයි කියලා. මොකද රැපින් පේපර් එකක් මේ සයිස් නෙමෙයි මීට වඩා ලොකුයිනේ. ඉතින් ඒක කොහොම හරි එහෙම අපි රැප් කරා. මේ තියෙන අවසානයේට මෙතන මම කොළ කෑල්ලක් තියලා රැප් කරා චූටි බබාටනේ මේ පැත්තට දෙනවා කියලා හිතලා මේ තියෙන්නේ අනිත් ටෝයි සෙට් එක. මේ දෙක දැන් අවුරුදු දවසට එයාට දෙනවා. එයාගේ සතුට තියෙන්නේ ඒ වගේනේ. ඔන්න අපේ ඒ දවසත් ඒ විදිහට ඉවර වුණා.